ඔන්න ළමයි දැන් අපි එක්ස්පෝස් එකට තමයි ලෑස්ති වෙන්නේ. එක්ස්පෝස් කරන්නේ මෙන්න මේ විදිහේ බොක්ස් එකකින්. මේ බොක්ස් එක ගැන කියනවා නම් මේක ලී වලින් හදලා දෙන්නේ ඊටම සරලයි. මේක වටේ ගත්තොත් එimhe අඟල් 8ක් වගේ තමයි උස ලී පටිය ගිහින් දෙන්නේ. අඩියට ගහලා තියෙනවා ලෑල්ලක්. ඊට පස්සේ ඒකට ෆොයිලින් එක ගහලා දෙනවා. දන්නවනේ අර රස්නියෙන් තියෙන වහලවල් වලටම ගන්න. ඒක තුනී ෆොයිලින් එක තමයි මේ ඇතුලේ තියෙන ඊයන් කොලේ වගේ. ඒක ගහලා මේ තියෙන්නේ සාමාන්‍ය ටියුබ් ලයිට්. normal ටියුබ් ලයිට්. LED එක නෙමෙයි ඈ. normal fluorescent tube bulb තමයි මේකේ තියෙන්නේ. මේකේ තියෙනවා 8ක් තියෙනවා බල්බ් 8ක් තියෙනවා. මේක දිග ගත්තොත් එම් සාමාන්‍යයෙන් 2.5 මේ 3යි 2 වගේ 2.5 වගේ තමයි තියෙන්නේ මේක. එතකොට මේකට අපි දාලා තියෙන බල්බ් දාලා තියෙන අඩි දෙකේ ටියුබ් බල්බ් ඒව අතර පරතරය සාමාන්‍යයෙන් තියෙනවා අඟල් 3න් 3ට වගේ දාලා තියෙන්නේ. හරිද? ඊට අමතරව මෙතන විශේෂ බල්බ් එකක් සවි කරලා තියෙනවා අපි. ඒක ඇවිල්ලා අපි මේ එක්ස්පෝස් කරන වෙලාවට හොඳට මතක තියාගන්න මේකේ තියෙන කිමිකල් එක. හරිද? දැන් මේකට ගන්න කිමිකල් එක වෙනයි. මේක ගැන දැම්ම මම කරගෙන යන්න. හරිද? දැන් අපි මෙන්න මේ කිමිකල් එක ගත්තොත් එහෙම ඔයාලට පේනවද මෙන්න මේ කිමිකල් එක? ඔය කිමිකල් එක තමයි SR කියන්නේ. SR කියන්නේ මේ රතු පාට ලේබල් එකේ තියෙන SR කිමිකල් එක. මේ කිමිකල් එක දම් පාටයි ඇතුළේ තියෙන එක. එතකොට මේ කිමිකල් එක අපි කිසිම වෙලාවක සුදු ආලෝකය කියන්නේ එලි මහනේ හෝ ගේ ඇතුලේ සුදු ආලෝකය හොඳටම තියෙන තැනක බල්බ් එහෙම දාලා තියෙද්දි මේක අරින්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ සම්පූර්ණ ක්‍රියාවලියට මේ ආලෝකය එහෙම නැත්නම් UV කිරණ, අල්ට්‍රාවයලට් කිරණ කියන එක තමයි බලපාන්නේ. අර අපි LED ලයිට් දාන්න නැතුව මෙන්න මේක දාන්න ටියුබ් ලයිට් එක දාන්න හේතුව තමයි මේකෙන් එන්නේ අල්ට්‍රාවයලට් කියන ඒ කිරණ එන්නේ. ඒ කිරණ අවශ්‍යයි මේක එක්ස්පෝස් වෙන්න. හරිද? එතකොට අපි මේක දාලා තියෙන මේ බල්බ් එක ඔයාලා බලන්න දාපුවාම මේ රතු පාටයි. එයා කොළඹ මේ පාට මාරු වෙනවා. නමුත් අපිට ඕන පාට මෙහෙම තියාගන්න පුළුවන්. මේක ඔයාලට වීඩියෝ එකේ සුදු පාට වගේ පෙන්වන්නට මේක ඇවිල්ලා ලා නිල් පාටක්. හරිද? එහෙම නැත්නම් මේක අපිට වෙනත් පාටකට මේ රතු පාටට දාන්න පුළුවන්. මේ කොළ පාටට දාන්න පුළුවන්. මේ විදිහට සුදු නොවන පාටකට දාගන්න පුළුවන්. හරිද? ඒක කරන්නේ අපි එක්ස්පෝස් කරද්දි මේ කිමිකල් එක අපි ගාන්න වෙනවා ස්ක්‍රීන් එකේ. එතකොට අන්න ස්ක්‍රීන් එකේ ගාන වෙලාවට සුදු එළිය දාගෙන කරන්න බෑ. අපි සාමාන්‍යයෙන් මේක ඩාර්ක් රූම් කියලා කියන්නේම අඳුරු කාමරයක මේක කරන්නේ. ඇත්තටම ගොඩාක් අඳුරු වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අඳුරක් තිබ්බොත් ඇති. හැබැයි මේකට අපි වෙනම බල්බ් එකක් දාගන්න ඕන වෙන පාටක අපිට මේ වැඩ ටික කරගන්න ඕන වෙන නිසා. ඊට පස්සේ තමයි අපි වැඩ ඉවර වෙලා එක්ස්පෝස් එක වෙන්න තමයි මේ ලයිට් දාන්නේ. මේ සුදු පාට ලයිට් දාන්නේ. එහෙනම් ඔය කිව්වට තේරෙන්න නැතුව ඇති. අපි කරගෙන යන් කොහොමද මේක වෙන්නේ කියලා බලන්න. හරිද? එතකොට මම මේ වෙලාවේ දැන් පොඩි ප්‍රශ්නයක් එනවා මේ වැඩේ කරද්දි පොඩ්ඩක් ඔයාලට කරවල ගතියක් තියෙයි. හේතුව තමයි මම මේ ලයිට් ඔක්කොම ඕෆ් කරලා ඉවර වෙලා මේකේ තියෙන මේ ලයිට් එකෙන් විතරයි කරන්නේ. ඒකට දැන් මෙතන ලයිට් එක ඕෆ් කරොත් උඹ බලන්න. පොඩක් කරවලයි. ඒතකොට මගේ වීඩියෝ එකේ තියෙන ලයිට් එක මම ඕෆ් කරොත් එහෙම කොහොම තියෙද කියලා අපි චුට්ටක් බලමු. වීඩියෝ එකේ ලයිට් එක ඕෆ් කරොත් එහෙම මෙන්න මේ එළිය තමයි අපිට කරන්න වෙන්නේ. මම හිතනවා ඒකත් පැහැදිලි නේද? අවුලක් නැහැනේ. අපි මේ එළිය එනම් කරමු. අපි බලමු කොහොමද දැන් මේ වැඩේ කරන්න කියලා.